Tools of video series එකේ තවත් එක වීඩියෝ එකකට තමයි ඔයාලට මේක තුල දෙන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකේ අපි කතා කරමු කොහොමද මේ ඇඩ් කරපු එකකට ඇක්ටිවේට් සහ ඩීඇක්ටිවේට් කරන්න කියලා මේ දෙක. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපි මෙතන කොළ පාටින් බටන් එකක් ඇවිල්ලා තිනවා ඇක්ටිවේට් කියලා මේකෙත් මේ විදිහටම ඇවිල්ලා තිනවා ඇක්ටිවේට් කියලා බටන් එකක්. ඉතින් අපි ඒක ක්ලික් කරොත් එහෙම මෙතන ඩීඇක්ටිවේට් කියලා වෙලා මෙතන මෙන්න මේ විදිහට product deactivate successfully කියලා වටනවා. ඉතින් ඔන්න විදිහට තමයි මේක ඇක්ටිවේට් ඩීඇක්ටිවේට් වෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මේකේ කෝඩ් එක අපි කරගෙන තියෙන්නේ කියලා. හරි. මෙන්න මේ විදිහට මේ කෝඩ් එකට આવොත් එහෙම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් change button color and text කියන එක දාගෙන අපි මේ විදිහට if එකක් දාගෙන new state එක assign කරගෙන තියෙනවා inactive කියනකට. ඒ කියන්නේ මේක inactive වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ button එකක් දාගෙන ඒකට class list එකක් දාගෙන remove කියලා දාලා තියෙනවා. background color එක red දාලා text color එක red දාලා board එක red විදිහට තමයි අපි දාගෙන තියෙන්නේ. ඊට පස්සේ තව එකක් දාගෙන ඒ කියන්නේ remove කරොත් ඊට පස්සේ තව එකක් දාගෙන තියෙනවා class list එක add කියලා. add කියන එකට background color green and text color green එකක් සහ border green එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ button එක දාගෙන text content කියන එක activate කියලා දාලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒක activate වෙන විදිහට අදාළ මෙන්න මේ විදිහට code එකක් කරගෙන තියෙනවා. ඊට පස්සේ else එකක් දාගෙන මේ ඒක අනිත් පැත්ත අපි දාගෙන තියෙනවා. මෙන්න මේ විදිහට button class list remove එක background green එක කලින් එකේ අපි තියෙන remove එක red විදිහට. ඉතින් මේ green එක remove කරලා දාලා තියෙනවා text green එක border green එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි add කරගෙන තියෙනවා pg red එක text red එක සහ border red එක. ඒ කියන්නේ button text content කියන එක අපි deactivate විදිහට තමයි මෙන්න මේ විදිහට දාගෙන තියෙන්නේ මේ කෝඩ් එකේ. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්නවා change status batch කියන එක. ඊට පස්සේ අපි ඒක කෝඩ් කරන්න තියෙන constant status batch කියන එක සමාන දාලා button.core select එකක් දාගෙන තියෙනවා. ඉතින් අපි මේ විදිහට span එකක් දාගෙන තියෙන එකට. ඊට පස්සේ අපි if එකක් දාගෙන status batch එක .class list එක දාගෙන ඒක remove කරලා අපි background green කියන එක 100 දාගෙන text green කියන එකට 100ක් දාලා background red කියන එක 100 text red කියන එක 100 දාලා ඊට පස්සේ අපි ඒක if එකක් දාලා new status එක බලනවා active ද කියලා. ඊට පස්සේ status batch එක අපි .class list add එකට ගිහිල්ලා background එක green විදියට text එක green විදියට දාගෙන තියෙනවා. ඊට පස්සේ status batch එක අපි status batch text content කියන දාලා අපි ඒක active විදියට දාගෙන තියෙනවා. else එකකින් අපි inactive ද කියලා දාගෙන තියෙනවා. inactive එකට දාලා code එක මෙන්න මෙතන දාගෙන තියෙනවා. content එක සමාන inactive කියලා දාගෙන. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අර උඩින් පෙන්නවා වගේ ඒක success message එකකින් activate deactivate කරනවාද කියලා success message එකකින් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට constant message එකක් දාගෙන document.create element කියන එක දාගෙන අපි ඒක div කියලා මෙන්න මේ විදිහට වරහන් ඇතුළේ brackets ඇතුළේ දාගෙන තියෙනවා. ඊට පස්සේ message.classname කියන එක අපි සමාන කරලා දාලා fixed.24 කියන මේ විදිහට css ටිකක් දාගෙන ඊට පස්සේ message text context කියන එක සමාන product දාලා ඊට පස්සේ $sign new status කියන එක active විදිහටත් active ද කියලා බලනවා. එහෙනම් activate කියලා වටනවා. ඊට පස්සේ deactivated කියලා වටනවා. එහෙම නැත්නම් successful කියලා වටනවා. activate deactivate successful කියලා වටනවා. ඊට පස්සේ අපි මෙතන document.body එකට දාලා append child එකක් දාලා තියෙන message එක ඒ විදිහට එන විදිහට ඒ කියන්නේ time out එකක් දාගෙන message එක ඒ time out එක ඇතුළත ඇවිල්ලා pop up වෙලා ඒක ඇතුළේ යන විදිහට තමයි මේක දාගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඒකට අදාළ activate deactivate button එකට අදාළ code එක program කරලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකකින් මම කතා කරන්න යන්නේ ඒක ගැන විතරයි. තවත් වීඩියෝ එකකින් අපි හමු. Thank you.